ගමේ පන්සල අපේ පන්සල අපේ කම රැක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා ගමේ පන්සල අපේ පන්සල අපේ කම රැක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා අපේ ගම්වල අපේ දරුවන් සසුන්ගත කරවා නිවන් පුරවැද නිවී සැනහෙන මාවතේ යව්වා ගමේ පන්සල අපේ පන්සල අපේ කම රැක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා අපේ ජාතිය අපේ ආගම අපේ බව කිව්වා අපේ දෙස බස අපේ පන්සල නිසාවෙන් රැකුණා ගමේ පන්සල අපේ පන්සල අපේ කම රැක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා අපේ කම රැක්කා අපේ ළඟ හිටියා අපේ කම රැක්කා අපේ ළඟ හිටියා සාදු කියන්නේ සියලු දෙනාම මා සමගම තෙරුවන් වන්දනා කරමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු පුරිස ධම්ම සාදීව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාකාතෝ භගවතා ධම්මෝ සම්දික්ඛිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් හේති ධම්මෝ විඤ්ඤෝනේති සවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා භගවතෝ ශාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බදානේසු පතිට්ඨිතං
සාරේරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අපා පත්තෝ සබ්බං නුතං සත්තා වන්දේ තං බෝධිපාදපං කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි වන්දේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි සංඝ සුපටිපන්න අනුත්තර සාදු කියන්නේ ශ්‍රද්ධාවන්ත කාරුණික පින්තුනි ඔබ විසින් ඊටාම ශ්‍රද්ධාවෙන් ඊටාම පිරිසිදුව මනා චේතනාවෙන් යුක්තව සකස් කරගන්නට යෙදුන දැහැත් ගිලන්පස මල් පහන් සුවඳ දුම් ආදී පූජා වස්තුන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ බුදුගුණයන් සිහිපත් කරමින් උතුම් වූ බුදුගුණයන්ටත් උතුම් වූ බෝධිරාජාණන් වහන්සේටත් චෛත්‍යරාජාණන් වහන්සේටත් මේ උතුම් වූ පූජාවන් ඊටාම ශ්‍රද්ධාවෙන් ඊටාම ගෞරවයෙන් පූජා කරනවා පූජාම වේවා කියන බලාපොරොත්තුවෙන් හැමදෙනාම මා කීවාට පසු මේ ගාථා පාඨයන් සහ පාඨයන් කියවන්න උතුම් සම්බුද්ධ පූජාව පූජා කිරීම සඳහා නිවේදයාමි සම්බුද්ධං වේතරාගං මහා මුනිං නිමන්තයාමි සුගතං ලෝකජිත්තං නරාසවං යාවතා භගවා ලෝකේ තිත්තේය තව සාසනං යාව තත්වාන ගන්නාතු පූජං ලෝකානුකම්පයා මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ එලෙසුම් කෙරෙන් දුරු වූසේක එලෙස සතුරන් නැතිසේක රහසින්වත් පව් නොකළසේක මෙසේ ගුණ ඇත්තා වූ අසම සම වූ දෙවියන්ට දෙවි වූ බමුණට බමුණ
අකිලං බුවනී සුභෝතං මොහන්දකාර හරිතං භවපාරහරං ලෝකං සරණතං යති දේව දේවං ජිනී සිරකානමාමි සම්බුද්ධ රාජමපරං ජිත බුද්ධ රාජා සුගෝරකානම් බුද්ධ දේශන මනෝ කරපීරිගෝතං සම්බුද්ධ රාජමපහන් තිරසානමාමි සද්ධර්ම රාජමපරං ජිත ධම්ම රාජා සද්ධර්ම දේශවතමා සුගෝරසානම් සද්ධර්ම දේශන මනෝ කරපීරිගෝතං සද්ධර්ම රාජමපහන් නිරසානමාමි ශ්‍රී සංඝරාජමපරං ජිත සංඝරාජා ශ්‍රී සංඝදේශවතමා සුගෝරසානම් ශ්‍රී සංඝදේශන මනෝ කරවීරිගෝතං ශ්‍රී සංඝරාජමපහන් සිරසානමාමි මුනීන්ද්‍ර රාජමලං ප්‍රණමාමි බුද්ධං සද්ධර්ම රාජ විදුලං ප්‍රණමාමි ධම්මං යතීන්ද්‍ර රාජ විදුලං ප්‍රණමාමි සංඝං වන්දේ තිරංච රුධිරං මුනි ධම්ම සංඝේ තෙවනුව සංඝ රත්නය වැඩ ගතිමින් අවසර තුනුරුවන්නට වින්තර මා මෙර මුතුනේ
රිතු දෙවියනි මම මන්නකයට දෙවල් දෙවි නාතා දිවිනු හද කුම්මන්න සත්‍ය දිවිරන් අන
Yang tekstil adibati api tarik disant menunggu bahwa almarhum sih karena behat pasti sih karena kita ada Paritrana dhamma desanaga desana samandita maha sangharatniyata gauraven aradhana Yang tekstil adibati yang berterapi dengan mahasiswa dengan saya Sradhawan Vasnawan Sekarang Mungkati Satu BB Gaya Putih Terkait Miur Kami Sampu Gaya Kandir Daragana Kami Udarana Dia Tekstil Adibati Hati Lalit Santa Meturum Sama Yang Nona Mahatmi Berpugami Vela Mengermati Kami Siddekeras Isin masih keterweti halia Insya Kermi, Dikali Kermi, Sudapal Kermi, Sil Ate Usu Yani Jehema Parisaria Nama Karahina Mi Dita Dawah Kulum Daham Desanavu Pavatala Ada Dinita Sarvarat Parisa Dharma Desanavu Gam Vade Palatatu
මුල් මහත් ජනතාව මාසිකවාද සිද්ධ කරමින් දේශනා කර හිමිදී පාන්දර අනුමෝදනාවි හෙට දහවල් මහා පූජාව පවත්වනවා. ඉතින් මේක මහා යෝධ දෙවක කාර්යයක් කලින් කරන්නට බැහැ. ලලිත මහත්මයාගේ හිතේ තිබිච්ච පරිදි කාලතර සහ හොරණ තිස්ස මහරා මේ ආදී ප්‍රදේශවලින් තමගේ ඥාති සහෝදර දුරදුත් මේහා සම්බන්ධ කරගෙන විශේෂයෙන් මතක් කරන්නට ඕන හොරණ පොකුණු විට විනයාලංකාරාමාධිකාරී අපේ පැල්පොළ රාහුල හාමුදුරුවෝ මේ දෙපළට පුදුම ශක්තියක් ඉලින්දලු මහන්සේ වැඩමගෙන ඒ අවශ්‍ය කරන සියලු කටයුතු කාරණා සිදු කරනවා. ඉතින් මේ විදිහට මහත් වික්‍රමක් සිදු කරලා ඒ නීති ඥාන ශීඝ්‍රයෙන් අනුමೋದනා කරන හැම දිනකටම ආශිර්වාද සිදු කිරීමයි බලාපොරොත්තු වෙන්නේ. වෙනදට වඩා වෙනස් මුහුණුවරකින් මුළු අපේ සිල්පල සභාපතිතුමා අපමණ විශේෂනා කලිතයේදී මම බොහෝ කරුණාවෙන් සිහි කරනවා. අපේ තරුණ පිරිසගේ අපේ සීල සංගමයේ පිරිසගේ අපේ දහම්පාසලේ දරුවන්ගේ ඉතින් දැන් මේ වෙලාවේ වැඩිලා වගන්නේ කාල වේලාවක මුලාකින්සා නායක සාමවිතු මල්විතාවේ පඤ්ඤාදර්ශී නායක මාහිමිපාණන් වහන්සේ පිටත ආරාධනා කරවීම වැලිපටන්වල භූතලාරාමාධිකාරී ශාස්ත්‍රවේදී පරිදලාවේ සුජාතහාමුදුරන් වහන්සේ ආරාධනා කර පිරිත පිළිබඳ හැම මුලේම මගේ සියලු වැඩ කටයුතු මට පූර්ණ දායකත්වයේ සහයෝගය ලබා දෙන හැමතිස්සෙම ඔයලා බලන උදව් කරන වාර්ණික සෝනන්දාගාමාධිපති ඒ වගේම ත්‍රිකුණාමල උපවේගී මහා විහාරස්ථානයේ විහාරාධිකාරී ඒ විහාරගණයන්හි අධිපති ශ්‍රී ලංකා අමරපුර සද්ධම්ම වංශ මහා නිකායේ නියෝජ්‍ය ලේකාධිකාරී හම්බන්තොට දිස්ත්‍රික් අමරපුර නිකායක මහා සංඝ සභාවේ ලේකාධිකාරී හම්බන්තොට නැගෙනහිර ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේකාධිකාරී අපේ විචිත්‍ර බහණී මාළිගා ධර්මයේ ධම්මවිද්‍යාහාමුදුරන් වහන්සේට බොහෝම කරුණාවෙන් සිහිකරනවා අනුශාසනා සිදු කරන් පිරීම සඳහා අපේ ධම්මවිද්‍යාහාමුදුර එක දිගට කියලා හරි ඇසෙනින් පහුදාසට කතා කරගන්නවා. ඒ කරනවා දේවතාවාදනා සිදු කරන මොළපුරේ අනිදේව හාමුදුරන් වහන්සේට බොහෝ කරුණාවෙන් සිහි කරනවා. ඉතින් ඉස්සර වැඩි හාමුදුරුවෝ කොටසක් සංගාමක වැඩෙනවා. දෙකක් තියෙනවා. අපි ඉතින් අර කටුකුයි ගාලින්තයේ වැඩ කටයුතු එක මිනිසුන්ගේ කැමැත්තෙන් සිද්ධ කරන නිසා එහෙම සංජලාවේ ඒ රූපාලෝචනයේ නායක හාමුදුරුවෝ නම්පිතිය හාමුදුරන් වහන්සේ නන්දාලුකා හාමුදුරන් වහන්සේ අජිතලාවේ ජාතහාමුදුරන් වහන්සේ නොවේ යටේ මන්දිව හාමුදුරුවෝ ඊළඟට ආරාධනා කරනවා දේවතාවාදනා සිදු කරන මොළපුරේ අනිදේව හාමුදුරන් වහන්සේට බොහෝ කරුණාවෙන් සිහි කරනවා. ඉතින් ඉස්සර වැඩි හාමුදුරුවෝ කොටසක් සංගාමක වැඩෙනවා. දෙකක් තියෙනවා. අපි ඉතින් අර කටුකුයි ගාලින්තයේ වැඩ කටයුතු එක මිනිසුන්ගේ කැමැත්තෙන් සිද්ධ කරන නිසා එහෙම සංජලාවේ ඒ රූපාලෝචනයේ නායක හාමුදුරුවෝ නම්පිතිය හාමුදුරන් වහන්සේ නන්දාලුකා හාමුදුරන් වහන්සේ අජිතලාවේ ජාතහාමුදුරන් වහන්සේ නොවේ යටේ මන්දිව හාමුදුරුවෝ ඊළඟට
ආරාධනා සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි ඉසාරණ ගමනං සම්පූර්ණං පාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ පෙරුවම්ම සරණ යනවා. ඒ සරණ ගිය කෙනාට යේකේති බුද්ධං සරණං ගතා. නතේ ගමිස්සන්ති අපාය. කවදාවත් අපායට යන්නේ නැතිලු. කොහෙද එහෙනම් යන්නේ? කොහෙද යන්නේ එහෙමනම්? යන්නේ යේකේති බුද්ධං සරණං ගතා. නතේ ගමිස්සන්ති අපාය. පහාය මානුසන්දේ හතේවකායන් පරිපූර්ණසන්ති. මරණින් පස්සේ දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ පමණයි. එහෙමනම් දිව්‍ය මනුස්ස සැප සම්පත් හස්ස ගන්නා මෙන්න මේ තුරුණුවන් පිළිබඳ විශ්වාසය ඇති කරගෙන පිරිත ශ්‍රවණය කිරීම කළොත් මේ අත්ංගේ මෙලව ජීවිතය වාසනාවන්ත කරගන්න පුළුවන්කම ලැබේවි. ඒ නිසා ඒ සඳහා හැම කෙනෙක්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පිරිත ශ්‍රවණය කරන්න කෙනෙක් සිහිපත් කිරීම සිද්ධ කරමි. පිරිත් දේශනාවේ ආශිර්වාදය තුලින් ගෞරවනීය විහාරාධිපති බැරගම සුගතනන්ද පඬිත් හාමුදුරුවෝ ඇතුළු පූජනීය මහා සංඝරුවනට ඒ වගේම පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන ඒ දායක මහත්මයා ප්‍රධාන කොටගත් දායක සභාවේ සභාපතිතුමන් භාණ්ඩාගාරිකතුමන් ලේකම්තුමන් ඇතුළු සියලු දායක කාරකාදී හැම දෙනාටම නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ පිණිස වහල් වේවා. ඒ වගේම පරලෝකයේ වශයෙන් වසර 2කට පෙර අපවත් වී වදාළ සංගල්ලේ ශ්‍රී සුනන්දා විදාන නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු විහාර ගණී වැඩ සිට අපවත් වී වදාළ මහා සංඝරුවනට මේ පින්බිම දියුණු කරන්න කටයුතු කරන මියගිය සියලු දායක කාරකාදීන්ට මෙපිරින් සසර සුවපත් වේවා. අවසර ඔබ අප හැමත අමා මහ නිර්වාණ සම්පත් නිසා මේ පින් හේතු වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව කරගෙන පිරිත් දේශනාව ශ්‍රවණය කරන්ට සූදානම් වෙමි.
Amen.
ලෝක දිවාකර ලෝතුරු බුදු සමීදේ හිත දුක වාවන බුදු බණ පදයක මිහිර දකිමි නිබඳේ මිහිර දකිමි නිබඳේ සුවදායක බුදු ගුණ ගීයක රසය විඳිමි නිබඳේ රසය විඳිමි නිබඳේ තවසරයක් සාදු කියමු. දැන් දහවල් බුද්ධ වන්දනාව සිදු කිරීමයි තියෙන්නේ. අපේ ශිෂ්‍ය සද්ධානන්ද පුරිහාන්දුන්ට මතක් කරනවා බුද්ධ වන්දනාව සිදු කරනවා. සාදුවාදයක් පවත්වන්න. පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්නේ
gacchami dhammang saranang gacchami saranang gacchami dutiyampi buddhang saranang gacchami dutiyampi dhammang saranang gacchami dutiyampi sanghang saranang gacchami tatiyampi buddhang saranang gacchami tatiyampi dhammang saranang gacchami tatiyampi sanghang saranang gacchami saranaganang sampunnang panatipata veramani sikkhapadang samadhiyami adinādana veramani sikkhapadang samadhiyami kāmesu miccācārā veramani sikkhapadang samadhiyami musāvādā veramani sikkhapadang samadhiyami surāmēra majjapamā dattānā veramani sikkhapadang samadhiyami pañcasīlaṃ dhammam sādhukam surakitam kattvā apamādena sampādete අපේ ගමේ අපේ පින්වතුන් අවුරුද්දකට සැරයක් උදා වන මහ පින්කම අනේ මන්දා මේ කට්ටිය ඇවිල්ලා ඉන්නෝ අපේ හාමුදුරන් වහන්සේලා කතා බහ කරගෙන ඕන දෙයක් කරාලි ඉතින් මුලින් වැඩ ඉන්න හොරණ පොකුණු විට අලංකාරාමාධිකාරී අපේ පැල්පුල රාහුල හාමුදුරුවෝ මේ අටුව අහලා තියෙනවා හේරුකාණේ ඡණ්ඩ විමල මහානායක හාමුදුරුවෝ උන්වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරේ තුන්වෙනි පුරුක තමයි මේ වැඩේ.
සම්බුදු සසුන මුළු ලෝකේ කරාම උන්වහන්සේගේ ධර්ම ඥානය සරලව බෙදා දෙමින් පතල කීර්තිය අපේ නායක හඳුරු දින්නා. ඒ ආශිර්වාදේ තමයි ශ්‍රී රාවහාමුදුරන් මහසේවාට තියෙන්නේ. ඒ උන්වහන්සේ ලලිතයගේ කල්යාණ මිත්‍රෙක් විදියට මේ හා සම්බන්ධ වෙමින් උපදේශ දෙමින් මේ පින්කම් කරගන්නට බොහෝම දායක වුණා. ඊයේ ඉඳලා උන්වහන්සේ මේ සඳහා වෙහෙසෙනවා. ඉතින් උන්වහන්සේ ප්‍රධාන කොටගත් ඓතිහාසික රාජපූජිත රාජ්‍ය රජමහා විහාරාධිකාරී ශ්‍රී සද්ධාතිස්ස මහපිරිවෙනේ කෘත්‍යාධිකාරී අපේ මාගම ධම්මික හාමුදුරන් වහන්සේ ශ්‍රී සද්ධාතිස්ස මහපිරිවෙන් ප්‍රතිශාස්ත්‍රපති අපේ කුරුක්කවේ සද්ධානන්ද හාමුදුරන් වහන්සේ පාතාගල ශ්‍රී සුමංගල විශ්වවිද්‍යාල විද්‍යාලයේ කෘත්‍යාධිකාරී පරිවර්තේ මංගල හාමුදුරන් වහන්සේ උපාධි අපේක්ෂක අපේ නන්ද හාමුදුරන් වහන්සේ අනිතාගල අපේ හාමුදුරන් වහන්සේලා පාතාගල විකාරාමේ හාමුදුරන් වහන්සේලා වඩම්මා ගන්න අවස්ථාව ලැබුණා. මම හරියට සතුටු වෙනවා. අද තව කර්ම පින්කම් තුනක් ඒ කර්ම පින්කම් තුනක් එක්ක තමයි අපිට මේ මහා සංඝරුණ වඩම්මා ගන්නට අවස්ථාව ලැබුණේ. මුන්වහන්සේලා සියලු දෙනාම බොහොම ගෞරවයෙන් ආදරේ පිළිගන්නවා කියලා අපි සාදුනාදීන් සාදු 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 ආන්දේලයිකෝවාය දිශා මම ඊට වැඩි කතා බහ කරන්නේ අපි සංගීත රජ මහා විහාරස්ත ශ්‍රී සද්ධාතිස්ස මහපිරිවෙන් පති ශාස්ත්‍රපති අපි කුරුක්කවේ සද්ධානන්ද පඬිත හාමුදුරන් වහන්සේට සාන්තිවරණ හැටියට ඒ පිළිබඳ වෙලාවේ හැටියට මුන්ගේ අනුශාසනාවට මම බොහෝම කරුණාවෙන් ආරාධනා කරනවා ශ්‍රී සුමංගල විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ඉංග්‍රීසි අධ්‍යයන සංස්ථාධිපති ශාස්ත්‍රපති අපේ සිද්ධාර්ථ හාමුදුරන් වහන්සේට කෞතුක පින්තුන් සාදුකියා සඳහන් චාරිත්‍රානුකූලව වචනයෙන් මහා සංඝ රත්නය දැන ගැනීම සඳහා දායක පින්වතුන් වෙනුවෙන් එක් දායක මහත්මයෙක් ප්‍රකාශයක් කරන්නට තිබෙනවා. ඒ පිළිබඳව දැනුවත් කරන විදියට මේ වෙලාවේ මතක් කරනවා. ලලිතයි කියන්නේ. හොඳයි. එහෙනම් හැමදෙනාම নমස්කාරය කියන්න මේ කටින චීවරය පූජා කිරීම සඳහා මේ විදිහට වාක්‍ය කියවන්න. ඉමං කඨින චීවරං භික්ඛු සංඝස්ස දේම සංඝෝ ඉමිනා චීවරේන කඨිනං අත්තරිතුං ඉමං කඨින චීවරං භික්ඛු සංඝස්ස දේම සංඝෝ ඉමිනා චීවරේන කඨිනං අත්තරිතුං ඉමං කඨින චීවරං භික්ඛු සංඝස්ස දේම සංඝෝ ඉමිනා චීවරේන
අට්ඨීනං අත්තරිතුං හොඳයි පූජා කරනවා කරු සාධනාදයක් පවත්වනවා වස්සාවාසි සිද්ධ කරගෙන කොහොම නැති ගරුතර මහා සංඝරත්නයන් අවසරයි තනලන්ද රන්මල් රාජමහා විහාරස්ථානයේ ශාස්ත්‍රවේදී බැරගම සුගතනන්ද ලොකු හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතුව ඔබ හැමෝටම එකතු වෙලා මේ උතුම් වූ පින්කම ඒකදායක මහත්මයෙක් මේ වෙනුවෙන් මූලිකත්වයේ අරගෙන කටයුතු කළාට ඔබ හැමෝම මේකට දායකත්වයේ දැක්වුවා. ඔබ හැම දිනම මේකට සහසම්බන්ධ වෙලා අතහිත ගහලා මේ උතුම් වූ පින්කම සිද්ධ කරගත්තේ. විශේෂයෙන් මීට මාස 3කට පමණ මැද්දෙන් තමයි මේ පින්කම ඔයත් ආරම්භ කළේ. මාස 4කට ආසන්න කාලයකට මැද්දේ. ඇසල පුර 15ක් පොහොය දවසේ විහාරස්ථානයට පැමිණිලා ආරාධනාව සිද්ධ කළා වස්තුම් මාසයේ මුළුල්ලේ මේ විහාරස්ථානයේ වැඩ ඉන්න කියලා. සිව් පසෙන් අපෝපස්ථාන සිද්ධ කරමින් දායක දායිකාවන් විදියට අපින් වෙන්න තියෙන යුතුයකම අපි සිද්ධ කරනවා කියන පොරොන්දුව වුණා. ඒ ආකාරයට මේ මාස 3 මුළුල්ලේහි විවිධාකාරයේ ආගමික කටයුතු සිද්ධ කළා. බොහෝ දවස්වල ධර්ම දේශනාවන්, ඒ වගේම අනිකුත් දිනයන් වල බෝධි පූජාමය පින්කම්, ඒ වගේම වෙනත් ආකාරයේ ආගමික ක්‍රියාකාරකම් ඔබ හැමෝම එකතු වෙලා සිද්ධ කරලා අවසානයේ ඒ පසුගිය වප්පුර 15ක් පොහොය දවසේදී මහා පවාරණය වෙලා අපේ සුගතනන්ද හාමුදුරුවෝ මේ කාර්ය ඉතාමත් මේ විනයානුකූලව විනය අනුගමනය කරමින් විනය ශික්ෂාපද ආරක්ෂා කරමින් ඒවා ශික්ෂාපද සමාදන් වෙලා කාලය ගත කළා වගේම ඒ කටයුතු නිමාවටපත් කර නිසා වස්සච්ඡේදනය වෙන්න දෙන්නේ නැතුව ඊටාම සිහිනුවණින් යුක්තව කටයුතු කරපු නිසා තමයි ඔයත්න්ට මේ උතුම් පින්කම සිද්ධ කරගන්න පුළුවන්කම ලැබුණේ. මහා සංඝරත්නයත් දායකයන්තුත් එකමුතු වෙලා අන්‍යෝන්‍ය සහසම්බන්ධතාවයෙන් යුක්තව කටයුතු කරන සමයක් විදියට මේ කාලවකවානුවේ කටයුතු ඊටාම මැනවින් සිද්ධ කරගෙන මේ මහා පින්කම ඔයත්න්ට අද දවසේ සිද්ධ කරගන්නට අවස්ථාව සැලසුණා කියලා හැම කෙනෙක්ම සතුටු වෙන්න, සන්තෝෂ වෙන්න. විශේෂයෙන් අද දවසේ මේ විහාරස්ථානයට ගේන යම් දෙයක් තියනවද? ඉදිකට්ටක තරම් දෙයක් තියනවද? හැම එකක්ම කටිනේට යටත් වෙලා පූජා කරනවා. කටිනානි සංස්යන් ළඟා කරගන්න පුළුවන්කම ලැබෙන පුද පූජාවන් විදියට ධර්මයේ අපිට සඳහන් කරලා තිබෙනවා, පෙන්වලා තිබෙනවා. ඒ නිසා මේ වෙලාවේ ඒ ඔබ සූදානම් කරගත්ත දාන වස්තුන් සංඝසතු කලත් නොකලත් මහා සංඝරත්නයට පූජා කළා වෙනවා. ඒ කොහොම නමුත් අපි ඒ චාරිත්‍රයට අනුව අපි මේ වෙලාවේ වැත්තු සූදානම් කරගත්ත අනිකුත් මේ දානෝපකරණ සියල්ලක් ආහාර පාන ආදී සියල්ලක්ම මහා සංඝරත්න කොට පූජා කරමු. පූජාවෙත් ඔබගේ මෙලෝ යහපත පිණිස, පරලෝ යහපත පිණිස, ඒ වගේම දෙලොවම සපවත් කරගෙන අවසන උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා උතුම් ප්‍රාර්ථනා ඇති කරගන්න. විශේෂයෙන්ම මේ උතුම් වූ පින්කමේ පින්කම සිද්ධ කර ගැනීම වගේම මේ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ අපේ නායක මාහිමිපාණන් වහන්සේ උන්වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්න. ඒ වගේම විහාරගණයේ වැඩ සිට අපවත් වී වදාළ සියලුම මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කිරීමේ බලාපොරොත්තු. ඒ වගේම මේ පින්කමට මූලිකත්වයේ ගත්තේ ඇතුළුව සතර පෙරවීම දායක ගන්න. ඒ නිසා ඒ පුද පූජාවන් පූජා කිරීම තුලින් සියලුම ඒ වැඩ සිට අපවත් වී වදාළ විහාරගණයේ සියලුම නායක හඳුරන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයට ඔබ නමින් මේ ගිය හැම දිනාටම මේ පින් සිතුවිලි අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාම සසර ගමන කෙලවර උතුම් නිවනින් සැනසීම උදා කර ගනිත්වා කියන උතුම් හැඟීමෙන් නැවත සැරයක් নমස්කාරය කියන්න දාන වස්තු සංඝසතු කළ පූජා කරන්න.
කාලකථානං අම්හා කඤ්ඤාතිනං පුඤ්ඤත්තාය ඉමං වික්ඛං සබරික්ඛාරං සාඨ පරික්ඛාරං භික්ඛු සංඝස්ස දේම කාලකථානං අම්හා කඤ්ඤාතිනං පුඤ්ඤත්තාය ඉමං වික්ඛං සබරික්ඛාරං සාඨ පරික්ඛාරං භික්ඛු සංඝස්ස දේම කාලකථානං අම්හා කඤ්ඤාතිනං පුඤ්ඤත්තාය ඉමං වික්ඛං සබරික්ඛාරං සාඨ පරික්ඛාරං භික්ඛු සංඝස්ස දේම පූජ කරන ඉදිකට්ටක හෝ වේවා සබංකටේක හෝ වේවා ඉදලක කොස්සක හෝ වේවා නියම ආනිසංස ලබන්න පුළුවන් ඒ නිසා වන බව ප්‍රඥාවට ගෝචර කරගන්න. මේවා සුරපට කාරණා විදියට හිතන්න එපා. ආනිසංස ලැබෙනවා නිසාම පින්කම් පස්සේ යන්න එපා. එහෙම වුණොත් අපට වැඩ වරදිනවා. හොඳයි. ඔයාලා දැන් එහෙනම් හැමෝම මේ පින්කමට ආහාර වශයෙන්, ද්‍රව්‍ය වශයෙන්, මූල්‍ය වශයෙන්, ශ්‍රමයේ විදියට නේද? අප්‍රමාණව කැපකිරීමක් සිද්ධ කළා. එහෙනම් ඔබ කැපවිච්ච ප්‍රමාණයට වගේම ඔබගේ සිතිවිලි වල තිබෙන පරිමාණයට ඔබට මොනානිසංස ලැබිලා තියෙන්නේ? කටිනානිසංස ලැබිලා හමාරයි. කටිනානිසංස කියන්නේ මගේ පින්වත් ඇත්තෙනි තාවකාලික සැපයක්. හොඳේ. කටිනෙන් නිවන් හේව දකින්න බෑ. මොකද්ද ලබන්නේ? තාවකාලික සැප සම්පතක් තමයි ලබන්නේ. අපි බෞද්ධෝ විදිහට හොයන්න ඕනේ తాවකාලික සැපයක් නන් නෙවෙයි, නිරාමිස සුවයක් අපි හොයන්න ඕනේ. අපේ අවසාන සැපේ මොකද්ද? නිබ්බාණං පරමං සුඛං. මගේ පින්වත් ඇත්තනේ తాවකාලික සැප ලබ දාන සීල භාවනා මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වඩා තමයි නිවන් මඟට මගේ පින්වත් ඇත්තනේ මාවත විවෘත කරගන්නේ. යම් කිසි කෙනෙක් දානෙන් සීලෙන් වැළකෙනවා නම් අද සමාජ සමාජ තියවන්නේ දන් දෙන්න ඕනේ, සිල් රකින්න ඕනේ, එකපාරම භාවනාවට යමු. මොන නිවනක්ද? නිවන් දකින්න ක්‍රමයක් තියෙනවා. බුදුහාමුදුරන්ගේ දේශනා පටිපාටිය තමයි මගේ පින්නත් ඇත්තනේ. දානකතං සීලකතං සග්ගතං කාමේ නාදීනවං ඕකාරේ සංකිලේසං නික්කම්මේ ආනිසංසං. බුදුහාමුදුරෝ බෝසතාන් වහන්සේ විදියට දස පාරමිතා අතර දානේ ප්‍රමුඛ කොටගත්තේ අපට ලස්සන පාඩමක් උගන්වනවා. බුදුහාමුදුරුවෝ කැමති තිරිසන් සාගත සත්‍යෙක් කරන්නේ විශ්වයේ සැප විඳිනවා. පාලාසනද සැප විඳින්න ආසයි, අපිත් ආසයි සැප විඳින්න. එහෙනම් සැප විඳින සත්වය අංකයකටම ප්‍රගුණ කරගන්න මොකද්ද? දානය, 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 දානය. අද දවසේ සැපයන් අතර නිවන නෙවෙයි යම් භෞතික සැපයක් තිබෙනවා නම් සක්විතිපදද කියලා එතෙන්න යන්න පුළුවන් පින්කමකටයි හැමෝම දායක වුණේ කියලා සාදුලෝ කියලා මේ වෙලාව තුළ සතුට නිර්මාණය කරගන්න අවශ්‍යයි. පන්සලේ ආන්දෝලන මුලින් සතුටින් ඉන්න කියලා ඒ සතුට ඇති කරගන්න. එහෙනම් මේක ස්ථීර සැපයක්ද తాවකාලික සැපයක්ද? తాවකාලික සැපයක් මගේ පින්වත් ඇත්තනේ. දෙවියන් අතර ශ්‍රේෂ්ඨතම කෙනා බවට පත් වෙන්නයි ඔයාලගේ මේ තරඟ තියෙන්නේ. ඒ සැපේ తాවකාලිකයි. දානෙන් මගේ පින්වත් අතට ලැබෙන්නේ සැපේ. අන්න බුදුහාමුදුරුවෝ ඊළඟට කියනවා සැප විතරක් ලැබලා මදි. සැපය හරියට භුක්ති විඳින්න දෙවෙනු වඩා ගන්න කියනවා මොකද්ද? මොකද්ද? දානකතං සීලකතං. මේ සැපය හරියට භුක්ති විඳින්න ඕන නම් ඒකයි ධර්මානුකූලව පැහැදිලි කරේ මේ වස්තුන් වාසය තුළ ඔයාලා සිතද, කයද, වචනේද ධර්මානුකූලව සංවර කරගන්න ඕනේ, සීලයක පිළිටන්න ඕනේ. එතකොටයි මේ සැපය හරියට භුක්ති විඳින්න පුළුවන්කම ලැබෙන්නේ. දීමේ ආනිසංස විදියට සැපේ ලැබෙයි. අපි හිතන්න කෑම පිඟන් දෙකක්
එකහා කෑම පිඟන් දෙකක් බෙදලා ඉතිරිලා තිරසන් සහගත සත්වෙකුට දෙනවා. ගෙදර බල්ලට දෙනවා. අනිත් එක දෙනවා ගෙදර කොළුවට. මේ රසය හරියට භුක්ති විඳින්න පුළුවන් කාටද? බල්ලටද කොල්ලටද? කොල්ලටද පුළුවන්නේ. එහෙනම් ඒ කොල්ල කියන කෙනා සීලේ බලගත්තු වීම නිසා තමයි ඒ තත්ත්වයටපත් උනේ. දීමේ ආනිසංස මග පින්වත් ඇත්තේ සැපේ භුක්ති විඳින්න පුළුවන්. හැබැයි සැපේ නිර්වෘල් මනසින් භුක්ති විඳින්න ඕන නම් අනිවාර්යයෙන්ම සීලයත් ඒ හා සමානව වඩා ගන්න ඕන. එහෙනම් දැන් කියමු බලන්න සමාලෝචනයේ. මේ කටින ආනිසංස හරියට භුක්ති විඳින්න ඕන නම් ඔයාලම දැන් මොනවද වඩාගෙන තියෙන්නේ? දානේ කොහොමත් අපි සිව්පසෙන් නේද? පොරොන්දු දුන්නනේ. හරියට භුක්ති විඳින්න ඕන නම් ඔයාලා දැන් තනියෙන් විග්‍රහ කරගන්න. මේ වස්තුන් මාසය ඇතුළත වාචික සංවරයේ කොයිතරම් තිබුණද? කායික සංවරයේ මොනතරම් තිබුණද? මානසික ඒකාග්‍රතාවයේ මොනතරම් තිබුණද? ඒහා ප්‍රමාණයට ඔයාලට ආනිසංස ලැබිලා අපායයි. පිලිසරණ ලොවෙන් මා නොලැබ හවුහරණක් භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ බුදු වදනක් ගෙවාසුව හස් යොදුන් මේ කතරේ සොයා යන මං නොදැන මේ අඳුරේ ගෙවාසුව හස් යොදුන් මේ කතරේ සොයා යන මං නොදැන මේ අඳුරේ යුගෙන් යුගයේ පතා ආයෙමි හිමියනේ ඔබේ බුදු සීලක් සොයා පිලිසරණ ලොවෙන් මා නොලැබ හවුහරණක් භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ බුදු වදනක් මහා කරුණා නුවන් දිය ගැඹරේ ඉලිසැනෙහි නිවාගිනි සසරේ මහා කරුණා නුවන් දිය ගැඹරේ ඉලිසැනෙහි නිවාගිනි සසරේ පහන් වැටසේ සොයා ආයෙමි හිමියනේ ඔබේ නෙතු කැල්මක් සොයා පිලිසරණ ලොවෙන් මා නොලැබ හවුහරණක් භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ බුදු වදනක්
දිවාකර ලෝතුරු බුදු සමීදේ හිත දුක වාවන බුදු බණ පදයක මිහිර දකිමි නිබඳේ මිහිර දකිමි නිබඳේ ගමේ පන්සල අපේ පන්සල අපේ කමරැක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ